අලුත් සතියක් අලුත් සමුදාවක් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න හිතුණා අලුත් මෙසේජ් එකක් දෙන්න. හැමෝම කියනවා සෝෂල් මීඩියා දැක්කම මේ ගොඩක් තේරෙනවා අල්ලගෙන ඉඳපන් අතාරින්න එපා කියලා. ඒත් මිනිස්සු කියනවා අල්ලන් ඉන්න ඕනේ මොකද්ද කියලා කවුරුත් කියන්නේ නැහැ කියලා. ගේමක් ගහපන් ගොඩ යන්න කියලා කියනවා. ගහන්න ඕනේ ගේම මොකද්ද කියලා කියන්නේ නැහැ කියලා සෝෂල් මීඩියා වල ලස්සන පෝස්ට් ෂෙයා වෙනවා. ඒක නිකන් හැමෝම කියනවානේ අල්ලගෙන ඉන්න ඔය අසිරතාවලටපත් වුණාම කියලා. මිනිස්සු සමහරලාට ජීවිතේ කඩන් වැටෙන වෙලාවල් එනවා. ඒක ව්‍යාපාරික වශයෙන් වෙන්න පුළුවන්, පුද්ගලික වශයෙන් වෙන්න පුළුවන්. මත් දැවැන්ත ගස් වගේ නිර්මාණය වෙච්ච රූස්ස ගස් වගේ ගොඩනැගිච්ච මිනිස්සු ෂණයකින් කඩා වැටෙන අවස්ථාවල් එනවා. තමන්ගේ පුද්ගලික ජීවිතේ වෙන්න පුළුවන්, ව්‍යාපාර ජීවිතේ වෙන්න පුළුවන්, තමන්ගේ රැකියාව වෙන්න පුළුවන්. කඩා වැටීමක් සිද්ධ වෙනවා. ඒ සියල්ලම සිද්ධ වෙන විදිය ගැන ඔබටත් මේක සිද්ධ වෙනවා ඇති. මේ අලුත් සතියේ මම කතා කරන්නේ ඒකයි. ඔබත් මේක දැකලා ඇති. ඔබටත් මේක වෙලා ඇති. ඔබගේ ළඟම සමීපතමයන්ටත් මේක වෙනවා ඔබ දැකලා ඇති. කඩන් වැටීමක් සිද්ධ වෙනවා. තමන් කරගෙන ආපු ව්‍යාපාරය දවසෙන් දෙකකින් එක ක්ෂණයකින් වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒ වගේම තමයි තමන්ගේ රැකියාවේ තිබුණු කන්ඩිෂන් එක වෙනස් වෙනවා. එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික ජීවිතයේ ඇති වෙන ගැටුම් එහෙම නැත්නම් තමන් මුහුණ දෙන යම් යම් ව්‍යාකූලතාවයන් සමග ක්ෂණයකින් යම් යම් දේවල් වෙනස් වෙන්න පුළුවන්. මේ මොකද්ද මේ හැමෝම කියන්නේ? අසිරු අවස්ථාවලට මුහුණ දෙනකොට අල්ලගෙන ඉන්න කියලා. මේ අල්ලගෙන ඉන්න කියලා කියන්නේ තමන්ව අල්ලගෙන ඉන්න කියන එක. කිසිම වෙලාවක තමන්ට මේ මොනම තත්ත්වයක් යටතේවත් තමන්ව නැති වෙන්න ඉඩ තියන්න එපා. තමන් වර්ධකාරී මිනිස්සෙක්. තමන්ට හැමදේම නැති වුණා. හැමෝටම හොඳින් ඉන්නවා මට විතරයි මෙහිම වෙලා තියෙන්නේ. අනිත් හැමෝටම වැඩිය මං කඩාගෙන වැටලා මට තමයි මෙහිම උනේ. මෙන්න මේ සිතුවිල්ල ඔබට දැඩිසේ හානි කරනවා. ඒක තමයි නැති කරගන්න ඕනේ. අල්ලගෙන ඉන්න ඕනේ තමන්ව. රැක ගන්න ඕනේ තමන්ව. මොනතරම් කඩා වැටීම් සිදු වුණත් ආර්ථිකය තුල ඔබට ඔබ ඉන්නවා කියන හැඟීම ඔබට තියෙන්න ඕනේ. උදේට නැගිටලා කන්නඩියෙන් මූණ බලනකොට ඒ පේන ඉන්න මිනිස්සයා ගැනම සතුටු වෙන්න ඕනේ. එයාගේ ස්වභාවය සම්බන්ධව, පෙනුම සම්බන්ධව, ඔහු කටයුතු කරන ආකාරය සම්බන්ධව ඔබට යම් සතුටක්, තෘප්තියක් ඔබට තියෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒක තමයි මේ කියන්නේ අල්ලගෙන ඉන්න කියලා. වෙන කිසිවක් නෙමෙයි අල්ලගෙන ඉන්න කියන්නේ දරාගෙන ඉන්න කියන එක. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබගේ රැකියාව බිඳ වැටලා තියෙන්න පුළුවන්. ව්‍යාපාරයේ ආදායම නැති වෙන්න පුළුවන්. ෆැමිලි ලයිෆ් එක විනාශ වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඔබට ඔබව නැති කරගන්න එපා. මේ මිනිස්සු ගොඩක් වෙලාවට කරන්නේ බිඳ වැටීම් වලදී, කඩා වැටීම් වලදී තව තවත් තමන්ව පිරිහෙන දේවල් වලට තමයි ගමන් කරන්නේ. පුද්ගලිකව තමන්ගේ අභ්‍යන්තරය, තමන්ගේ ශරීරය, තමන්ගේ අභ්‍යන්තරය, තමන්ගේ ක්‍රියාකාරකම්, තමන්ගේ භාෂාව, තමන් කතා කරන දේ, කරන කියන දේ හැකිතාක් යොමු කරන්න උත්සාහ කරනවා. තවත් තමන්ගේ පුද්ගලික පරිහානිය දක්වා තමයි ගමන් කරන්නේ. ඒක නවත්තලා ඔබව ආරක්ෂා කරගන්න. ඔබට යම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඔබට තේරෙනවා නම් බිඳ වැටීමක ඉන්නේ කියලා ඔබගේ ඉන සර්කල් එක ඔබ ළඟින්ම අසුරු කරන පුද්ගලයන් සංඛ්‍යාව සීමා කරගන්න. ඔබගේ බාහිර සමාජයත් එක්ක තිබුණු සම්බන්ධතාවයන් පවත්වා ගනිමින් ඔබගේ අභ්‍යන්තර ඔබගේ ළඟින්ම ආශ්‍රය කරන පිරිස සීමා කරගෙන එතන ඉඳන් ඔයාව ආරක්ෂා කරගන්න. ඔයාගේ සියලුම කටයුතු වලදී ඔබ සම්බන්ධයෙන් පුද්ගලිකව මෙතෙක් කල ඔබ ලෝකෙම ගැන හිතුවා නම්, ව්‍යාපාර ලෝකෙ වෙන්න පුළුවන් සියල්ලම ගැන හිතුවා නම්, දැන් ඔබගේ අභ්‍යන්තරයට පොඩ්ඩක් යමු වෙලා ඔබ ක්‍රියා කළේ කොහොමද? ඔබට වැරදුනේ කොතනද? ඔබ නැවත නිර්මාණය විය යුත්තේ කොතනින්ද කියන කාරණාව හිතන්න. එතන ඉඳන් තමයි ආයිත් පාරක් කියන්නේ ගේමක් ගහන්න කියලා හැමෝම කියනවා. මොකද්ද ගහන්න ඕන ගේම් එක කියලා තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. ගහන්න ඕන ගේම් එක තමයි තමන්ව ඩෙවලොප් කිරීමේ ගේම් එක තමයි ගහන්න ඕනේ. තමන්ගේ තියෙන හැකියාවන්, දක්ෂතාවයන් වර්ධනය කරගන්න ගේම් එකක් ගහන්න ඕනේ. අලුත් අධ්‍යාපනයකට යොමු වෙන්න ඕනේ. අලුතෙන් හිතන්න යොමු වෙන්න ඕනේ. තමන්ට කරන්න පුළුවන් මොකද්ද? තමන්ට ආශාවෙන්ම කළ හැකි දේ මොකද්ද? තමන්ගේ ඉදිරි ගමන නිර්මාණය කරගන්නේ කොහෙන්ද කියන එක ගැන ඔබ යම් නිර්මාණශීලීව හිතන්න ඕනේ. ඒක තමයි ගහන්න තියෙන ගේම් එක. වාසනාව එහෙම නැත්නම් මේ අහම්බය කියන දේ ගැන වැඩි හිතන්න යන්න එපා. ඒක ඔබට ලැබෙන්නත් පුළුවන්, නොලැබෙන්නත් පුළුවන්. ලැබුණොත් හොඳයි, ලැබුණ නැත්නම් ඒත් කමක් නෑ කියන තැන ඉඳලා තමයි නිර්මාණය කරන්න ඕනේ. දැන් ඔබ බලන්න ඕනේ ඔබට කුමක්ද කරන්න පුළුවන් ආසාවෙන්, පහසුවෙන් නෙමෙයි. ඔබ ඊටාම ආශාවෙන්. ඊටාම අපහසු දේවල් වුණත් ප්‍රශ්නයක් නෑ. ඔබ ආසාවෙන් කරන දෙයක් නම් ඔබට පුළුවන් ඇති නම් ඔබගේ ලයිෆ් එක ගොඩනගන්න. එතන ඉඳන් පුළුවන් මේ ගේම් එක ප්ලේ කරන්න. මෙන්න මේක තමයි පොයින්ට්ස් දෙක. අද මේ සතිය ඔබට කතා කළේ ගහන්න ඕන ගේම් එක තමන්ව ඩිවෙලොප් කරන එක, තමන්ව දිරි ගන්නවන එක, තමන්ව නගා සිටවන එක, හැම විටම සිනහ මූණක් සහිතව ඉදිරියට මුහුණ දෙන එක. අල්ලගෙන ඉන්න ඕනේ වෙන කිසිවක් නෙමෙයි තමන්ව. කලින්ට වඩා තමන්ගේ ලයිෆ් එක, තමන්ගේ සෞඛ්‍ය, තමන්ගේ පුද්ගලික ජීවිතය, තමන්ගේ චර්යාවන්, තමන්ගේ ගතිගුණ, තමන් කතා කරන කියන දේ වඩාත් හොඳයි සම්මත තත්වයට ගේන්නේ කොහොමද කියන එක සහ ගෙන ඒම සඳහා කටයුතු කිරීම තමයි ඔබව රැක ගැනීම තමයි වැදගත් වෙනදී. මේ සතිය ඔබට මතක් කරන්නේ ඔබව රැක ගන්න ඕනේ, ඔබව අල්ලගෙන ඉන්න ඕනේ. ඔබ ගොඩනැගීමේ ගේම් එක තමයි ඔයා ගහන්න ඕනේ. ඒක තුල තමයි ඔයාගේ සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ. එහෙනම්
ඔයාලට මතක් කරනවා අපිව subscribe කරන්න, අපිත් එක්ක එකතු වෙලා ඉන්න, අපිට කතා කරන්න, අපිට chat කරන්න. ඔයාලට දකින්න පුළුවන්කම හම්බ වෙයි. ඔයාගේ තුල ඩිවෙලොප්මන්ට් එකක් නිර්මාණය වෙනවා හැම අවස්ථාවකදීම. ඒක තුල තමයි ඔයා බලාපොරොත්තු වෙන සිහිනේ වාගේ ලෝකය ඔබට නිර්මාණය වෙන්නේ.